සුබ දවසක්. අපි අද ඇවිල්ලා තියෙන්නේ කුලියපිටියේ අපේ වගා භූමියට. අපි ඔයාලට පෙන්වන්න හදන්නේ අපි අද ආරම්භ කරනවා පටක රෝපණ කැවෙන්ඩිෂ් කෙසෙල් වගාව අධිඝනත්වයට යටතේ අලුත් වගාවක්. ඉතින් ඒකේ විස්තර තමයි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ බිම අපි සකස් කරගෙන තියෙනවා. කොකුණ අපල භාවිතා කරලා පස හොඳින් තිල කරගෙන තියෙනවා. මොකද ශාකයේ මේ කෙසෙල් ගහේ මුල් පද්ධතිය හොඳින් ගමන් කරන්න ඒක ගොඩක් වැදගත්. ඒ හින්දා අපි හොඳින් බිම් තෙලගෙන තියෙන. ඒ වගේම සාමාන්‍ය කෙසෙල් ගහ කිටවද්දී අඩි 2.2 ප්‍රමාණය වලක් හදන්න ඕනේ. නමුත් මේ විදිහට හොඳින් තිල කරගත්තාම එහෙම ලොකු වලක් අපිට හදන්න ඕනේ නැහැ. මේ සාමාන්‍ය අඩි වලක් මේකට ප්‍රමාණවත් වෙනවා. මේ තියෙන්නේ අපි අපේ ශේෂ්ත්‍රයේ හිටවන්න බලාපොරොත්තු තියෙන පැල. මේවා අපේ ආයතනයේම තමයි නිෂ්පාදනය කරන්නේ. සාමාන්‍යයෙන් මේ පැලයට දැන් වෙනවා අවුරුද්දකට වැඩි කාලයක් වයස වෙනවා. සාමාන්‍යයෙන් ලැබ් එකේ අවුරුද්දක් විතර තියලා ඊට පස්සේ සාමාන්‍ය පරිසර තත්ත්වයටදී මාස දෙකක් විතර දැඩි කරලා තියෙන්නේ මේ පැල. මේ මට්ටම තමයි හිටවන්න හොඳම මට්ටම. අපි දැන් බලමු කොහොමද මේ අධිඝනත්වය යටතේ වගා කරද්දී බිම හදන්නේ කොහොමද කියලා. අපි ඉඩමේ දෙකලවර කූඤ්ඤ දෙකක් හයි කරගෙන සල රේඛීය වෙන විදිහට ලණුවක් ඉස්සෙල්ලාම ඇද ගන්න ඕනේ. ඊට පස්සේ ඒ ලණුව දිගේ අඩි 6න් 6 පරතරයට සලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ ලණුව මැදි වෙන විදිහට වල අඩියක පමණ ගැඹුරක් තියෙන විදිහට අඩියේ වලක් ප්‍රමාණවත් වෙනවා. මොකද පස ටිල කරලා තියෙන හින්දා. හරි. මේ තියෙන්නේ අපි විසින් නිෂ්පාදනය කරන කෙහෙල් වගාවටම විශේෂයෙන් හදන පොහොර එකක්. අපි මේක තමයි අපේ වගාවන් සඳහා පාවිච්චි කරන්නේ. මේක එක ගහකට කිලෝ 2ක් ප්‍රමාණවත් වෙනවා කැන කැපෙන ගම්ම. අපි දැන් බලමු මේ පැලේ කොහොමද මේ වලේ හිටව ගන්න කියලා. මුලින්ම වලට අපි දිරාපත් වෙන මේ වගේ කොළරොඩු අපද්‍රව්‍ය වගේ දේවල් දාන්න ඕනේ. ඒ වගේම අපි වල කපාගත්ත පසුත් යම් ප්‍රමාණයක් මේකට එකතු කරන්න ඕනේ. ඊට අමතරව අපේ මේ කෙසෙල් සඳහා විශේෂයෙන්ම සකස් කරපු පොහොර ග්‍රෑම් 250ක් පමණ ප්‍රමාණවත් වෙනවා පැලේ මුලින්ම හිටවද්දී. අපි ඒ ටිකත් වලට එකතු කරගන්න ඕනේ විහිදෙන විදිහට, පස පුරා විහිදිලා යන විදිහට. අපි පරිස්සමෙන් මෙහෙම පුරවගත්ත වලේ පොඩි වලක් හදලා මුල් කැඩෙන්නේ නැති වෙන විදිහට පොට් එක ප්‍රවේශමෙන් ගලවගෙන වැඩිය තද කරන්නේ නැතුව තමයි මේ හිටව ගන්න ඕනේ. අපි පස් ටික ක්‍රමක්‍රමයෙන් ලං කරගෙන ඉවර වෙලා වැඩිය මුල තද වෙන්නේ නැති වෙන විදිහට වටේ පස විතරයි අපි තද කරන්නේ. අනිත් දේ තමයි කඳේ ගොඩක් උසට පස් වලින් යට කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් වතුර වැඩි වුණොත් එහෙම කඳ කුණු වෙලා පැලේ සවුත් වෙන්න පුළුවන් හින්දා අපි බොහොම පොඩි ප්‍රමාණයක් තමයි පස් වලට යට කරගන්නේ. ඉන්පසු අපි පොහොරේදීම සිද්ධ කරන්නේ පැලේ සිටුවා දින 28කට පසු පිළිවෙලින් දෙවන අදියර ලෙස ග්‍රෑම් 350කුත්, එතෙන් සිට දින 28කට පසු තුන්වන අදියර ලෙස ග්‍රෑම් 500කුත්, එතෙන් සිට දින 28කට පසු හතරවන අදියර ලෙස ග්‍රෑම් 900කුත් මෙම පැලයට ප්‍රමාණවත් වෙනවා කැන කපන අවධිය වෙනතෙක්ම. අපි දැන් කියලා දෙන්න හදන්නේ අධිඝනත්වය යටතේ පැල හිටවන්නේ කොහොමද කියලා. අපි මුලින් සඳහන් කළ විදියට අඩි 6න් 6 පරතරයට වලවල් ටික කපාගෙන ඊළඟ පේලිය අපි සිටව ගන්නේ මේ පේලියට මීටරයක් පමණ දුරින්. මීටරයක පමණ දුරින් නැවත කූඤ්ඤ දෙකක් දෙපැත්තෙන් හිටවගෙන සල රේඛීය වෙන විදිහට ලණුවක් ඇදගෙන අපි එතනත් අඩි 6න් 6 පරතරයට වලවල් කැපීම සිද්ධ කරගන්නවා. මේ පේන්නේ අධිඝනත්වය යටතේ වගා කරපු පේලි දෙකක්. මේ පේලිය එක පේලියක පැල අතර පරතරේ තියනවා අඩි 6න් 6ට තමයි අපි දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ පේලි දෙක අතර පරතරේ තියනවා මීටරයක පරතරයක්. ඊළඟට මේ පැල හිටවලා තියෙන්නේ සික්සැක් ආකාරයකට. ඔයාලට බලන්න පුළුවන් අඩි 6න් 6ට එක පේලියක පැල තියනවා. පේලි දෙක අතර පරතරේ මීටරයක් තියනවා. ත්‍රිකෝණයක ආකාරයට මේ පැල තුන මෙහෙම එන විදිහට තමයි හිටවලා තියෙන්නේ. මේ දිගටම එහෙම තමයි තියෙන්නේ. ඊළඟට මේ තියෙන පේලි දෙකකින් පස්සේ ඊළඟට අපි අඩි 10කට පස්සේ තමයි ඊළඟ පේලි දෙක සකස් කරගන්නේ. ඔයාලට පේනවා මෙතන මේ පේලියේ ඉඳන් අඩි 10ක පරතරෙන් තමයි ඊළඟට කූඤ්ඤේ හිටවලා අපි පැල හිටවන්න අදාළ බිම
මේ වෙන් කරගෙන යන්නේ. මේ තියෙන්නේ දැනට අපගේ පැලහා පොහොර භාවිතා කරලා පවත්වාගෙන යන කෙසෙල් වගාවල ඡායාරූප කිහිපයක්. ඔයාලටත් අපගේ පටක රෝපණ කෙසෙල් පැල හෝ කෙසෙල් පොහොර අවශ්‍ය නම් තිරේ දිස්වන WhatsApp අංකයට දැම්ම පණිවිඩයක් යොමු කරන්න.